බොයිස් මම ගෙනාවේ මගේ අන්බොක්ස් සීන් වලට අන්බොක්ස් එකක් කරන් තමයි ආවේ. අපි එහෙනම් අන්බොක්ස් කරලා බලමු. මම අද අන්බොක්ස් කරන්න යන්නේ අතන ගියොත් ඒකේ නම හරි ඉතින් බලන්න නම මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න මම මොකක්ද අද අන්බොක්ස් කරන්න යන්නේ කියලා. ඉතින් අතන ගියොත් අන්බොක්ස් කරන්න යන්නේ ඒක එහෙම තමයි හම්බුන විදිහ තමයි බොල්ලෝ අපි අන්බොක්ස් කරන්නේ. හරිද? හම්බුන විදිහට අන්බොක්ස් කරනවා. එහෙනම් බොයිස් අපි අන්බොක්ස් සීන් එක හම්බුවෙමු. එහෙනම් අපි දැනට ගිහිල්ලා එන්නම්. ඉතින් බොයිස් මම මගේ PC එක ගාවට යනවා. ඉතින් අතන බොයිස් මගේ PC පුටුව කරුණු හින්දා මම වෙන පුටුවක් දාගත්තා. අවුලන්නේ මගේ PC පුටුව. PC පුටුව එක මරගයි. ඉන්බොක්ස් හරි මම අද අන්බොක්ස් කරන්න යන්නේ. එහෙනම් අපි අද අන්බොක්ස් කරන්න යන්නේ. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, අනිවාර්යෙන් බෙල් අයිකන් එක ක්ලික් කරන්න ඕනේ. ඉතින් මට කමන්නේ ෆෝන් එක ගලවලා මට කියන්න එපා. ඉතින් අනිවාර්යෙන්ම ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉතින් අතන කමෙන්ට් එකක් දාන්න. මේ බඩුව හොඳයි කියලා මංවත් දන්නේ නැහැ මේ මොකද කියලා. එහෙනම් දන්නෝ. හරි මේ අර දන්නේ නැහැ මේ මං කඩෙන් ගත්තා. මං දන්නේ වගේ ඉන්නෝ. ඔයලා අනිවාර්යයෙන් කියන්නේ නැහැ. මම අන්බොක්ස් කරලා දෙවනේ කියන්නේ. දන්නේ. දාන්න. මයික් එකත් එක්ක උඩ. ඉතින් අතන ගියොත් මම ඉතින් බොයිස් මම මේ ගෙනාවේ බේබි ෂොප් එකකින්. ඉතින් මේක ගත්තට ගියොත් නහය එහාට ගිහිල්ලා මෙයාගේ නහය එහාට මෙහාට කරන්න පුළුවන්. S2 මම බැලුවා. S2 නම් බොයිස් බෑ මේ S2 දැන් තව මූට හිට ගන්න. ඉතින් බොයිස් මෙයාගේ හිට ගන්න මේ වාඩි වෙන්න පුළුවන්. ඒකින්ද මම ගත්තා. මුගේ අනක ලොම් වැඩි මේ S2 වැහිලා තියෙන්නේ. ඉතින් අතන ගියොත් මූ වෙන්නේ රුපියල් 500 නේ 500 ගණනේ. ඔව් 500 ගාණක් වුණේ. ඉතින් ලාභයි 500 ගාණකට. ඒගොල්ලෝ අනිවාර්යෙන්ම බේබි ෂොප් එකට ගිහිල්ලා ගන්න. ඉතින් අතන ගියොත් ඒකේ ගොඩක් බඩු ලාභයි. ලාභින්ද ඒගොල්ලෝ අනිවාර්යෙන් මේකට යන්න. එහෙනම් මම මෙතනින් ෂූටින් එකක් ගන්න මේකේ. යා අපි ෂූටින් එකක් කළාම හම්බුවෙමු. ඉතින් බොස් මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. ඒ අනිවාර්යයෙන්ම ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අපි ගියා. බයි බයි.